අද අපි හදමු මස් කරි එකක්. මම මේකට අරන් තියෙන්නේ හරක් මස් එකක්. නමුත් ඔයාලට මේකට ඕනම මසක් පාවිච්චි කරන්න පුළුවන්. කුකුල් මස්, ඌරු මස්, එළු මස් ඕනම දෙයක් මේ විදිහට හදා ගන්න පුළුවන්. මේක අපි හදන්නේ ලංකාවේ ක්‍රමයට. නමුත් මේකට මැදදී හංගේරියන් ගුලාෂ් රෙසිපි එකේ ස්පයිසස් දෙකක් තුනක් මම ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මොනවද මේ ඉන්ග්‍රේඩියන්ට්ස් කියලා. හරක් මස් කිලෝ එකමාරක් මෙතන මම අරන් තියෙනවා. සූදුරු ටිකක්, ඉඟුරු සුදුලූණු පේස්ට් එක, බැදපු තුනපහ ටිකක්, බෙල් පෙපර් ටිකක්, මිරිස් කුඩු, ලුණු, ගම් මිරිස්, තෙල් ටිකක්, ටොමෑටෝ පුරි එකක්, ලොකු ලූණු ගෙඩියක්, බේල් ලීව්ස් 4-5ක්. එහෙම නැත්නම් මේකට කරපිංචා පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඉස්සරලාම කරන්නේ මේ ඩ්‍රයි ස්පයිසස් ටික මේස හැන්ද දාලා මේ හරක් මස් එකට කලවම් කරගන්නවා. හැබැයි අපි ඉඟුරු සුදුලූණු පේස්ට් එක ඔක්කොම මේ වියලි 3-5 ටික කලවම් කරගත්තට පස්සේ තමයි කලවම් කරගන්නේ. මම ආයෙත් කියන්නම් අපේ මේ ස්පයිසස් ටික සූදුරු ඉඟුරු සුදුලූණු පේස්ට් එක බැදපු 3-5 බෙල් පෙපර් මිරිස් කුඩු ලුණු ගම් මිරිස් මේ ඔක්කොම ටික මේස හැන්ද දාලා මස් එකට දාලා අපි දැන් මේක සීසන් කරගන්නවා. ඔයාලට සැරට කන්න ඕන නම් මිරිස් කුරු ටිකක් වැඩිපුර දැම්මට කමක් නැහැ. මිරිස් හැඳි දෙකමාරක් දැම්මත් කමක් නැහැ. නමුත් මේක පොඩි අයටත් කන්න පුළුවන් නිසා මම මිරිස් අඩුවට හදන්නේ. මස් එක අපි මේ වගේ මැරිනේට් කරලා පැත්තකින් තියලා ඒ අතරතුරේ අපේ මේ ලූණු ගෙඩිය අපි කපා ගන්නවා කුඩාවට. ඊට පස්සේ අපි පෑන් එකක් තියලා ඒකට ඔයිල් ටිකක් දාලා මේ ලූණු ටික මීඩියම් හීට් එකේ ෆ්‍රයි කරගන්නවා විනාඩි 8ක් විතර. එතකොට පොඩ්ඩක් රන්වන් පාට එන්න ගන්නවා මේ ලූණු එක. ඊට පස්සේ අපි මස් එක පොට් එකට දානවා. ඊට පස්සේ ටොමෑටෝ පුරි අපි ටිකක් මේකට ඇඩ් කරගන්නවා මේ සැඳි 3ක් විතර. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට පොට් එකේ ටිකක් කලවම් කරගන්නවා. මේ මස් කරිය පුරාවටම අපි වැඩ කරන්න ඕන මීඩියම් හීට් එකේ. නැත්තම් මේකේ අඩිය අල්ලන්න බලනවා. ඒක නිසා අඩිය අල්ලයිද කියලා අපි හොඳ අවධානයෙන් ඉන්න ඕන. මම කිව්වා හංගේරියන් ගුලාෂ් රෙසිපි එකෙන් ස්පයිසස් කීපයක් මම මේකට ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේ තමයි එකක් ටොමෑට් පුරි. මේ සැදි 3ක් විතර මම මේකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම තව විනාඩි 10ක් විතර මේ ෆෑන් එකේ ස්ටේක් වුණාට පස්සේ තව රෙඩ් වයින් කෝප්ප භාගයක් විතර මම මේකට ඇඩ් කරගන්නවා. අපි ඉස්සෙල්ලා මේකට එකතු කරා කුමීන් සූදුරු. ඒකත් මේ හංගේරියන් ගුලාෂ් රෙසිපි එකේ එන ඉන්ග්‍රෙඩියන්ට්ස් එකක්. ඒ වගේම අපි මේකට ඉස්සෙල්ලා ඇඩ් කරා බෙල් පෙපර්. ඒකත් මම ගත්තේ ගුලාෂ් රෙසිපි එකෙන්. මම ඔබට කලින් කිව්වා මම කැමතියි කියලා වෙනත් රටවල රෙසිපීස් වලින් ඉන්ග්‍රේඩියන්ට්ස් අරගෙන අපේ විදිහට කෑම උයා ගන්න. ඒක නිසා මම මේකට දැන් ඇඩ් කරනවා රෙඩ් වයින් කෝප්ප 3 කාලක් විතර. ඒ වගේම මම මේකට වතුර ටිකක් දා ගන්නවා. ඒ වගේම මේ බේ ලීව්ස් ටික දා ගන්නවා. ඔබට කැමති නම් කරපිංචා දා ගන්නත් පුළුවන්. එම නිසා ඔබට කැමති නම් මේ විදිහට හදලා බලන්නත් පුළුවන්. රෙඩ් වයින් දැම්මේ නැතත් මේක රසයි. මේකේ රස ටිකක් වෙනස් වෙනවා, රස වැඩි වෙනවා.
වෙනත් රටවල ඉන්ස්පිරේෂන්ස් ගත්තහම. එම නිසා මම ගොඩක් දුරට මේ විදිහට කෑම උයාගන්න කැමතියි. මම මේකට තව ලුණු ටිකක් දාගන්නවා. දාලා මේ පියනෙන් වහලා තවත් සෑහෙන වෙලාවක් කුක් කරගන්න ඕන. තවත් විනාඩි 30ක් 40ක් අතර කාලයක් මේක කුක් කරගන්න ඕන. මේ මස් එක සම්පූර්ණයෙන්ම කුක් වෙන්න විනාඩි 45ක් 55ක් විතර වගේ කාලයක් යනවා. ඒක නිසා කොහොමත් පැයක විතර කාලයක් යනවා හරියට මස් එක කුක් කරගන්න. මොකද අපි මේක කලබලෙන් නෙමෙයි කරන්නේ. මීඩියම් හීට් එකේ බොහොම පරිස්සමට මේ දේ කරන්න ඕන. අඩිය අල්ලනවාද කියලා බලලා. මස් එකේ අඩිය ඇල්ලුවොත් මේකේ රස සම්පූර්ණ වෙනස් වෙනවා. හරිම රසයි. හරිම රසයි. හොඳ ශ්‍රී ලංකන් ඉන්දියන් ෆ්ලේවර්ස් තියෙනවා මේකේ. හොඳ සැරයි. මොකද මම මේකට මිරිස් දාපු නිසා හරිම රසයි.